පරිප්පු. ඔන්න ගොඩක් දවසින් අදයි මම වීඩියෝ එකක් ගේනවා. අද යනවා අපි අනුරාධපුරේ. දැන් වෙලාව පාන්දර 4යි. අපි කට්ටියම හැරුණේ පාන්දර 2ට. කිරියාරත් හදාගෙන ඊයේ රෑ ගිහලා මලුත් කඩාගෙන කොහොම වැඩ ටික කරගත්තා. නංගිලා ඊයේ රෑ තමයි ආවේ වේයන්ගොඩින්ද. අපි ගලවෙල තමයි දැන් ඉන්නේ. එහෙනම් යන්නේ. අපි ඊට ගිහිල්ලා උදේ 6 වගේ වෙද්දී තමයි හිතන් ඉන්නේ අනුරාධපුරයට යන්න. එතන කිරියාර පූජාව කරලා අපි තව මල් පූජාවකුත් දෙන්න හිතන් ඉන්නවා. ඒ ටික කරගන්න බලමු කොහොමද වෙන්නේ කියලා. ඈ ඉන්න මාව දාලා යන්න එපා. The next day. ඔය අපි පාන්දර හැරලා කිරියාර හදාගත්ත විදිහ අපි හැමෝම පාන්දර හැරලා කිරියාර හදාගත්තා. මොකද ගොඩාක් අවුව වැටෙන්න කලින් අපි යන්න ඕනේ, නැත්තම් අවුසර වැඩි හින්දා. 2 hours later. අපි මුලින්ම ගියේ ජයශ්‍රී මා බෝධියට. ගියපු ගමන්ම අපි යද්දී මං හිතන්නේ 6 වුණා. එදා සෙනසුරාදා දවසක් හින්දා පොඩක් සෙනගත් වැඩි. ඒ දවුව වැටෙන්න කලින් යන්න ඕන, නැත්තම් අවුව රස්නේ වැඩි හින්දා අමාරුයි. ඒ හින්දා අපි ඉස්සෙල්ලාම මෙතනට ගිහිල්ලා වැඳලා කරලා ඉවර වෙලා තමයි අපි යන්නේ රුවන්වැලි සෑයට. අපි ජයශ්‍රී මා බෝධියට ගිහිල්ලා ඉවර වෙලා එතන මල් පහන් එහෙම තියලා ඊට පස්සේ එතන වැඳලා අපි පල්ලෙහාට එද්දි මං හිතන්නේ එතනින් දානයක් දුන්නා. එතනම පල්ලෙහා පැණි කිරිබත් දුන්නා. ඉතින් අපිත් එතනින් පැණි කිරිබත් කාලා ඉවර වෙලා එහෙමම එන්න පිටත් වුණා. මොකද රුවන්වැලි සෑයට යන්න ඕනේ අවුව වැටෙන්න කලින්. ගොඩාක් අවුවට නම් අමාරු හින්දා ඔළුවේ හරියනම් මාර ලස්සනයි. ඒ වෙලාවේ ගොඩක් අවුවත් නැහැ. එතනින්ම එහෙමම අපි එන්න පිටත් වුණා. Hey, Sudu. Nada kadane. Jam kadana. එතන චුට්ටක් වෙලා ඉඳලා අපි හැමම පිටත් වුණා රුවන්වැලි සෑයට යන්න. එදා නම් ගොඩාක් පෙරහැරවල් තිබ්බා. ගොඩාක් කට්ටිය සෙනසුරාදා දවසක් ඉඳලා අනිවාර්යෙන් හැමෝම ඉන්න දවසක්නේ. ගොඩාක් ඖෂධ පූජාවක් ඒක නම් මාරම ලස්සනයි. අපි ඉතින් ඒකත් බලාගෙන එහෙමම රුවන්වැලි සෑයට යන්න පිටත් වුණා. අපි ඔහොමම යන මග නවත්ත සමහර තැන්වලින් මල් ගත්තා. මොකද අපේ මල් චෛත්‍ර මල් ගොඩාක් ඕනේ වෙන හින්දා තැන්වලින් මලුත් අරගෙන අපි එහෙමම රුවන්වැලි සෑයට තමයි ගියේ. ඔව් එහෙ. ඊට පස්සේ අපි රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මුලින්ම ගියේ අපිට මල්
ගහන්න පුළුවන් චෛත්‍යයක් ගන්න. ඔතන කඩවල වලින් අපිට චෛත්‍යයක් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගිහිල්ලා කඩේකින් අපේ මල් ප්‍රමාණයට අනුව චෛත්‍යයක් ගත්තා. ඊට පස්සේ ඒ කඩේම අපි සුදු නෙළුම් මල් ගත්තා. මොකද සුදු නෙළුම් මල් අනිවාර්යයෙන්ම ඕනේනේ. ඒ හින්දා අපිට වැවෙන් කඩා ගන්නත් බැරුණා. වැවේ තිබ්බේ නෑ. අපි සුදු නෙළුම් මල් උතනින් ගත්තා. ඒ ටිකත් අරගෙන එහෙමම අපි ආයෙ ගියා රුවන්වැලි සෑයට මල් චෛත්‍ය හදාගන්න. අපි එතන ඉස්සරහම තියලා තමයි මල් චෛත්‍ය හැදුවේ. ඔහොමම අපි රුවන්වැලි සෑය ගාවට ආවා. එදා සෙනසුරාදා මාර විදියට සෙනග ගොඩාක් හිටියා. අපි ගෙදරින්ම දහස් පෙති අමලුත් අරන් ගිහිල්ලා තිබ්බා. ගෙදරින් කියන්නේ අපේ අනුපම මල්ලිලාගේ අත්තම්මයි ගෙදරින් තමයි අපි කඩාගත්තේ. එයාගේ තියෙනවා දහස් පෙතිය ලොකු වගාවක්. එහෙම එයාලගේ අත්තම්මයි ගෙදරිනුයි තව එයාලගේ ගෙවල් ළඟ තියෙන ගෙවල් ටිකිනුයි අපි දහස් පෙති අමලුත් ගොඩාක් කඩාගත්තා. ඊට පස්සේ අපිට ඕලු මල් තිබ්බා, රතු නෙළුම් මල් තිබ්බා. අපි කඩෙන් සුදු නෙළුම් මලුත් ගත්තා. එහෙමම ඒ හැම මලක්ම දාලා අපි ලස්සන චෛත්‍යයක් හැදුවා. අපි හැමෝම එකතු වෙලා උතන ඉතින් මල් ටික එහෙමම දිගෑරලා අපි මල් චෛත්‍ය හදන්න පටන් ගත්තා. ඔකට ගොඩාක් වෙලා යනවා. මං හිතන්නේ අපිට පැයක් විතර ගියා. මල් ටික පුප්පලා එහෙමම මල් චෛත්‍ය හදන්න ගත්තා. හදලා ඉවර වෙදී නම් චෛත්‍ය මාරම ලස්සනයි. අපි හැමෝගෙම තිබ්බ ආසාවක් තමයි මල් චෛත්‍යයක් හදලා පූජා කරන එක. ඉතින් අපි කට්ටියම එකතු වෙලා මේ පාර අනුරාධපුරේ යද්දී ඒ වැඩේ කරමු කියලා හිතාගත්තා. ඉතින් අපි මේ විදිහටම ලස්සන මල් චෛත්‍යයක් හැදුවා. අපි හැමෝගෙම උදව්වෙන්. ඉතින් ඒ වැඩේට උදව් කරපු හැමෝටම ගොඩක් පිං. මාර විදිහට ලස්සන චෛත්‍යයක් අපි හැදුවා. මල්ලි ගොඩක් කොහෙට අදින්නත් එපා. මේ පැත්තට ගහන්න. ආයෙත්. ඔය දැන් ඔහොමම හිමීට ආරවන්න. නෑ. අපි මල් චෛත්‍යයත් හදන ගමන්ම රුවන්වැලි සෑයට පූජා කරන්න අපි ගෙනාවු කිරි ආහාර ටිකත් හදාගන්න ගත්තා. අපි ගෙදරින් මීපැණි දාගෙන ආවේ නෑ. ඔතනින් දාගන්න හින්දා අරගෙන ආවා. අපි කිරි ආහාර පාත්‍ර 11ක් අරන් ගියා. මොකද අපේ 11 දෙනෙක් ගියා. ඒ 11 දෙනාටම අපි කිරි ආහාර පාත්‍ර 11ක් හදාගත්තා. ඒ ටිකත් එහෙමම හදාගෙන ඔක්කොම ඉවරුනාට පස්සේ අපේ මල් චෛත්‍යයත් හදලා ඉවරයි. ඊට පස්සේ අපි එහෙමම මල් චෛත්‍යයත් අරගෙන ඒකේ ඔක්කොම ටික හදන්න ඕනේ. කියන්නේ යට නැටි ටික එහෙම අයින් කරලා ලස්සනට අඩුපාඩු හදාගෙන ඉවරේලා අපි මල් චෛත්‍ය රුවන්වැලි සෑයට අරන් යන්න අරගත්තා. ඔතනදී අපිට ගොඩාක් අය අපේ මල් චෛත්‍යයට වැන්දා. ඊට පස්සේ ගොඩාක් අය ලස්සනයි කිව්වා. ගොඩාක් අය පින් දුන්නා. ඒ වගේ වැඩක් කරනවට අපි ඔහොමම ඇවිල්ලා මල් වලට පැන් ඉහගත්තා. මොකද මේ ගොඩාක් අවුව හින්දා මල් ඉක්මනට පර වෙන්න බලනවා. ඊට පස්සේ අපි හැමම පැනුත් තියාගෙන මල් සෑයත් අරගෙන අපේ ගෙනිච්ච කිරි ආහාර ඒ ඔක්කොමත් අරගෙන අපි රුවන්වැලි සෑය වටේ යන්න තමයි ගියේ. ওই වෙලාවේ මං හිතන්නේ වෙලාව 9 හෝ 9:00 වගේ ඇති. මාරම අවුව මාරම රස්නේ කකුල් දෙක පිච්චෙනවා. ඒ තරම් අවුව. ඒත් අපි කොහොම හරි අපි හැමෝම රුවන්වැලි සෑය වටේ එක රවුමක් ගියා. ඔය යන වෙලාවෙත් ගොඩාක් අය අපේ මල් සෑයට අත ගහලා ඒකට තව එයාලගේ මලුත් ගහලා එහෙම ගොඩාක් අය ඒක ළඟට ආවා. ඉතින් මාරම සතුටුයි අපි හැමෝම එකතු වෙලා කරපු වැඩක්. එතකොට ඒක මාර ආසාවෙන් මම අනුරාධපුරේ
හැම වෙලාවෙම ඊට කලින් මම හැම වෙලාවෙම කිව්වා මටත් මේ වගේ දෙයක් කරන්න ඕනි කියලා. ඒ හින්දා අපි හැමෝම එකතුලා මේක කරා මාරම සතුටුයි. ඒක හරිම ලස්සනයි. මෙහිම දකින්නට වඩා ඒක ළඟට දකිද්දි මාරම ලස්සනයි ඇත්තටම. අපි ඔහම යවුක අරගෙන ඉස්සරහට යද්දි එදාම ඔය වගේ ලොකු පූජාවක් තිබ්බා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම දහස් පෙතිය මල් වලින් මල් සෑවල් හදාගෙන ඇවිල්ලා තිබ්බා. මාරම ලස්සනයි ඕකන. සම්පූර්ණම දහස් පෙතිය මල් තිබ්බේ. මන් දන්නේ දහස් පෙතිය මල් කීයක් තිබ්බද කියලා. ඒ තරම් මාරම ලස්සනයි. ඊට පස්සේ අපි ඔහොමම මල් අපේ තව ඉතුරු වෙලා තිබ්බ මලුත් තැන් වලට පූජා කරන ගම අපි මල් සෑය අරගෙන ගියා. බුදුබණ පාදයත් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පාදයත් සවන වැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම ඊට පස්සේ අපි මල් සෑය පූජා කරලා ඉවර වෙලා අපේ ආච්චි අපිට දීලා තිබ්බා පොත් වගේක්. උතන ඉන්න වයසක අයට හරි කාට හරි පූජා කරන්න. ඉතින් අපි ඒ පොත් ටිකත් උතන ඉන්න අය බලලා ඒ ටිකත් පූජා කරලා ඉවරලා එහෙමම අපි ගියා වඳින්න. අපි උතන ටිකක් වෙලා ඉඳලා ගාථා කියලා වැන්දා. ඊට පස්සේ අපි කට්ටියම රොණල් සෑය ගාව වැඳලා ඔක්කොම වැඩ ටික ඉවර වෙලා එහෙම එන්න පිටත් වුණා. ඔතනින් කකුල් දෙක ඉවලා හොදකද්දි මාර සනීපයි. මොකද මාර රස්නේ කකුල් දනවා. එහෙමම අපි එතනින් එළියට එද්දී ඔතන දන්සලක් තිබ්බා. ඒ වෙලාව නම් ගොඩාක් කට්ටිය ඉන්නවා. අනික ගොඩාක් දන්සල් තිබ්බා. එදා සෙන්සුරාදාත් හින්දා. ඉතින් අපි දන්සලටත් ගිහිල්ලා එතන තිබ්බ ඒවත් අරගෙන ඇවිල්ලා එහෙම කෑවා. පරිප්පු ඊට පස්සේ අපි දවල්ට කණ්ඩ නැවැත්තුවා. අපි කෑම ගෙදරින් හදාගෙන අරන් ගියපු හින්දා ඔහොමම ඔතන තියෙන වැව ගාව නවත්තලා කාලා එතන ටිකක් වෙලා හිටියා. ඊට පස්සේ අපි කෑවා කිරි පැණි අයිස්ක්‍රීම්. මොකද එදා නම් මාරම රස්නේ.
ඒකින්ද අපි ඒ ඔක්කොම කාලා කරලා ඉවර වෙලා චුට්ටක් ඔතන ඉඳලා එහෙම අපි පිටත් වුණා අබේගිරියට යන්න. One eternity later. දැන් ඉන්නේ අබේගිරියේ. අපි දවල්ට කාලා එහෙම ඉවර කරලා දැන් ටිකක් වෙලා ඉන්නවා. මෙහි මාර අවුව මාර රසණයක් තියෙන්නේ. කළුම කළු වෙනවා ඒ තරම් අවුව. අපි දැන් මෙහි ටිකක් වෙලා ඉඳලා අපි යනවා එහෙම මිහින්තලේට. මිහින්තලේ ගිහිලා කටුසෑයටත් ගිහිලා එහෙම යනවා නාන්න. නාලා බලමු මොකද කරන්න කියලා. කට්ටිය රෙස්ට් කරන විදිහ මැරිලා වගේ නිදි. ඇයි ඔයා ඔය නිදාගෙන ඉන්නේ? හැරෙන්න. ගෙදර නෙවෙයි. අපි කට්ටිය හැමෝම උතන ගොඩාක් වෙලා හිටියා. එතන මාර නිදහස් ඉන්නත් පුළුවන් රස්නේ හින්දා එක එක දේවල් කාලා බීලා එතනට වෙලා ඉඳලා තමයි අපි ගියේ. 2000 years later. අපි දැන් ආවා කටුසෑයට. අබේගිරියේ ටිකේ ගිහිල්ලා එතන ටිකක් වෙලා හිටියා රස්නේත් එක්ක මහන්සිත් හින්දා. දැන් ආවා කටුසෑයට. අපි මෙහි එතන බාරයක් තියෙනවා දෙන්න. ඒක දීලා ඊට පස්සේ අපි යනවා නාන්න. මාරම රස්නේ හින්දා අනිවාර්යෙන් නාන්න ඕනේ. ඒ තරම් රස්නේ. බලමු අපි කොහෙද නාන්නේ කියලා. අපි කටුසෑයට පූජා වට්ටියක් බාර වෙලා තිබ්බා. ඉතින් ඒකට අපි ඕන පළතුරු ඔක්කොම ගෙදරින් අරන් ගියේ. ඊට පස්සේ අපි උතනින් දහස් පෙතිය මල් වට්ටියකුත් ගත්තා. ඒ දහස් පෙතිය මල් මාර ලස්සනයි මාර ලොකුයි. ඉතින් ඒ ටිකත් අරගෙන අපි එහෙම පූජා වට්ටියත් හදාගෙන අපි ගියා පූජාව දෙන්න. එදා පූජාවල් ගොඩක් තිබ්බා සෙන්සුරාදා දවසක් හින්දා අපිත් එහෙමම අපේ පූජා වට්ටියත් අරගෙන එහෙමම අපි එතනට ගියා. අපි ඊට පස්සේ අපි පූජා වට්ටිය අරගෙන එතන ඉන්න ඔක්කොටම පූජා වට්ටිය ඇල්ලුවා. ඊට පස්සේ අපිත් එතනම පළතුරු කාලා කරලා ඔක්කොම ඉවර කරලා අපි ගියා එහෙමම පහන් පත්තු කරන්න. අපි ඊට පස්සේ කටුසෑයේදී වැඳලා කරලා ඔක්කොම ඉවර වෙලා ඇවිල්ලා එතන පාකින් එකේදීම අපි කෝපි බිව්වා. ඒ වෙලාවේ මහන්සි ඔක්කොමත් එක්ක හින්දා අපි කට්ටියම කෝපි බිව්වා. දැන් නම් ওই වෙලාවේ මාරම මහන්සියෙන් ඉන්නේ. මාරම අවුවක් එහෙට මන් දන්නේ කියන්නේ මාරම රසණයක් තියෙන්නේ. ඔය වෙලාවේ නම් නාන්න ඕනෙම කියලා තමයි හැමෝම කිව්වේ. ඊට පස්සේ අපි එහෙම මිහින්තලේ යන ගමනත් කැන්සල් කරා. කැන්සල් කරලා අපි කට්ටියම හිතාගත්තා නාන්න යමු කියලා. One eternity later. අපි නාන්න ආවා. කට නන් නෙවෙයි මේක නිකන් මොකද්ද මන් දන්නේ එකක් මාර ලස්සනයි වතුර. නාන්න යන්නේ දැන්. අපි ඊට කලින් නාන්න තැන් දෙක තුනක් හෙව්වා. වැව් වලට චුට්ටක් ගිහින් බැලුවා. ඒත් ඒ තැන් නම් එච්චර හරි නෑ. මොකද වතුර ටිකක් වැඩි වැව් වල. ඊට පස්සේ අපේ කට්ටිය ටික හොයාගත්තා මේ ඇල. එතන නම් ගොඩාක් කට්ටිය නෑ. එන හැමෝම මං හිතන්නේ මේ වගේ මෙතනින් තමයි නාන්නේ. එතන නම් මාරුම හොඳයි. වතුර පාර නම් සැරයි. ඒනට හොඳට බැහැලා නාන්න පුළුවන්. ඉතින් අපි ඔක්කොමලා කට්ටිය සෑහෙන වෙලා හොඳට නෑවා. මං හිතන්නේ ওই වෙලාව 2:00 3ට වගේ ඇති. අවුවත් බැහැගෙන යනවා. ඒ හින්දා නම් උතන නාන්න කිසිම අවුලක් නැහැ. හැබැයි උතන කෙලින් තනියෙන් හිටන් ඉන්න අමාරුයි. වතුර පාර සැරයි ගහගෙන යනවා. අපිට බැහැලා ටිකක් වෙලා යනකම් පොඩක් මේ ඉන්න අමාරු වුණා. මොකද පල්ලෙහාටම ගහගෙන යනවා අතෑරුණොත් මේ චුට්ටක් අමාරුයි. ඒ හින්දා ඊට පස්සේ අපි හිමීට බැහැලා උතන ටිකක් වෙලා නාද්දි අපිට තේරෙනවා උතන ටිකක් සැරයි කියලා. මොකද උතනින් තමයි වැවෙන් මුලින්ම ඔය උතන තමයි පටන් ගැම්ම ඔය ඇලට වතුර එන. ඒ හින්දා ටිකක් අමාරුයි.
අපි දෙපාරක් විතර අපේ නංගි එහෙම වතුරේ යන්න ගියා. ඊට පස්සේ අපි ආයෙ උඩට ඇවිල්ලා ඊට පස්සේ අපි ඔතනින් පල්ලෙහාටම පයින් ගිහිල්ලා එතන ඇල පල්ලෙහාටම ගියා. ඒ හරිය එච්චර වතුර පාර සැර නෑ. ඒ හරිය නම් ටිකක් අපිට හිටගෙන ඉන්න පුළුවන් තරම තිබ්බ හින්දා අපි ඒ හරියට ගියා. ඔතන අපිට විතරක් නෙමෙයි අනිත් අයටත් එහෙමයි. ඒ නිසා අපි කට්ටියම ඔතනින් ආයෙ මෙලා පල්ලෙහා තැනට ගියා. හිට ගන්න අපච්චි වල හිට ගන්න. ඔව් හිට ගන්න. මේ පැත්ත වතුර පාර සැර වැඩි නේ මේ පැත්තේ ඔය පැත්ත වතුර පාර සැර වැඩි. වැඩි ඊට අර පැත්තට. ඒ පැත්ත. ඒ දරයි. ඒ හැබැයි අරේ දර නැතුව ඇතිය. ආයිද මේ මෙතනින් එළියට දාන දරනේ. මේ අතට යන්නේ. ඒකට අනුපම බලන්න. අරේ දර නැහැ. ඒ දර නැහැ. ඒ දර නැහැ. මල්ලි අපි ඉන්නේ මැලේ පල්ලෙහාට මාව මොකද අතන නාන්න බෑ. ඔය අපේ අම්මා මගේ කකුල් අල්ලගෙන පීන් ඇන් ෆ්‍රයි එකක් දෙනවා. ඔතන නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හොඳට අපි කට්ටිය නෑවා. ඒත් අපේ මල්ලිලා නම් අපි ආය අර හිටපු මුලටම ගිහිල්ලා එහෙම මතලා පල්ලෙහාට ගහගෙන එනවා. එයාලා හැබැයි කිව්වා මැද හරියේ කකුල් දෙක තියාගන්න බැරි තරම් ගැඹුරුයි කියලා. අපිට යන්න බෑ කිව්වා. ඒ හින්දා අපි නම් ගියේ නැහැ. කඳුළු තිබුණාද මාවතේ රුදුරු හන්දාම ජීවිතේ වතුර හෙව්වාද හාමතේ පැදුරු නැති රැක නිදිමතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාබේදෝ අහසේ මගහල්ලන්න ආස ගමනේ තුරන් උදාක ආදරේ තුරන් වූවාද ජීවිතේ පහස දැනුනාම තනිකමේ දෙබස් ඇහුණාද හදවතේ අපි පාවෙන ලෝකේ ඇවිදින චාරිකාවේ දවසක පාවේදෝ ආසේ හඳ අල්ලන්න ආස ගමනේ 2,000 years later. සූට් නංගි සෝත් අපි නාලා කාලා ඉවර වෙලා නෑවා කියන පැය දෙකක් විතර හොඳටම නෑවා. ඊට පස්සේ අපි ආව හැමෝම තේ බොන්න බඩගිනින් නාපු හින්දා ඊට පස්සේ දැන් අපි ගෙදර යන්නේ හැමෝම මානසි කට්ටියටම ගෙදර ගිහිල්ලා අම්මලා හදන මේ යන්නේ අම්මලාත් හිට යන්නේ ආයේ දැන් එහෙමම ගෙදර යන්නේ 3 hours later. එයා උසන් ඉන්නවලු. උස හින්න වගේ මට දැන් සිනාවනේ පප්පි අපි එහෙමම ගෙදරට යන්න කලින් රෑට අපිට කන්න කෑම ගන්න ගියා. අපි ওই ගලේ වෙලා අපේ ළඟ කඩවල් ටිකකින් තමයි රෑට කණ්ඩත් අරගෙන ගියේ. මොකද මහන්සිත් එක්ක හින්දා එහෙමම අපි ගෙදරට ගියා. පත් එක ෂොට් එක දීලා. ලොත්තෝ මගේ ෂොට් නැද්ද? One eternity later. ওই වෙලාවේ අපි කාලා කරලා ඔක්කොම ඉවර කරලා මම ওই vlog එක අවසන් කරන්න ওই වීඩියෝ එකක් ගත්තේ. ඒ වෙලාවේ මම මාරම නිදිමත හිටපු ඉඳලා සමහර මං කියපු ඒවා ඇත්තටම ගැලපෙන්නේ නැහැ. මොනවා කිව්වද කියලා තේරෙන්නේ නැහැ. ওই වෙලාවේ මං හිතන්නේ 12ත් පහු වෙලා
ඉතින් අපේ අනුරාධපුර ගමන ගැන කිව්වොත් මාරම ෂෝක්. අපි හැමෝම මාරම ෆන් එකේ මාරම සතුටින් අපිට කරගන්න ඕන තිබු පූජාවල් ඔක්කොම ටික කරගෙන පරිස්සමින් ගෙදර ආවා. ඒ වගේම අපි නාන්න ගිය තැන ඒක ගැන නම් කියන්න වචන නැහැ. හොඳට නෑව තිබ්බ මහන්සියත් එක්ක හින්දා. මේකේ අපිට පොඩි අවුලකට තිබ්බේ ඒ දවස මාරම රස්නේ. අවුව මේ දවස්වල කොහොමත් අවුවනේ. ඒ අවුවත් එක ටිකක් අමාරුයි. ඒ හින්දා රස්නේ ඔළුවේ කුමයි. ඒ ඔක්කොමත් එක්ක හැබැයි අපි ගමන හරි ලස්සනට ඉවර කරා. ඒ වගේම කියන්න ඕනේ ඔයාලා හැමෝම මගේ ඊට කලින් බ්ලොග් එක බලලා තිබ්බා. ගොඩාක් මට කමෙන්ට් කරලා තිබ්බා. ඒ හැම දෙයකටම thank you. එහෙනම් මං ගිහින් එන්න. bye.